අනේ ඇයි බං හැමදාම උඹේ කෑලි බලන්න ඇද්දි මාව එක්කන් යන්නේ? යකෝ මේවා පින් වැඩ. පින් වැඩ? අනේ මේ නිකායිනා මේ මට හවස් වෙද්දි ගෙදර යන්න ඕනේ එච්චරයි. යකෝ ගෙදරට කිව්වේ හන්දියට යනවා කියලා. හන්දියට ගිහින් එන්නම්කෝ එක තාමත් නැහැනේ. මං කෝල් එකක් ගන්න. මේ බල අම්මත් කෝල් කරනවා. හෙලෝ අම්මේ. කොහෙද ඉන්නේ? දැන් මෙන්නේ නැද්ද? මේ හන්දි ඉන්නේ අම්මේ. ඉක්මනට එනවා. හරි එනවා. මේ තව කොච්චර දුර යන්න ඕනේද බං? බලන්න දැන් එන දුරක් ආවනේ. මේ ළඟ බං. පින් වැඩ මෙව්වා. වරෙන්කෝ යන්න. මේ තව දුරයිද බං? මගේ බත් කාඩ් එක නැති වෙනවා මෙහෙම ගියොත් නම්. අයියෝ තා පොඩ්ඩයි බං. මේ අම්මා කෝල් කරනවා. හෙලෝ අම්මේ. අන්න තාත්තඹ හොයනවා. හරි අම්මේ මේ එන ගමන් ඉන්නේ. මේ මගුලයි ඔයි තාත්තා මාව හොයනවලු. මේ මම යනවා. අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. අර ඉන්නේ අරයා. හරි මේ මම කවුද එන්නේ කියලා බලන්න. ඔබ කතා කරගන්නේ කතා කරලා ඉක්මනට වරි. හරි අපි යමු. හරි කිව්වේ? දැන් බැලුවා අපි යමු. අධ්‍යයකෝ තෝ කියන්නේ තෝ මෙච්චර දුර මාවත් තමයි මේකට බයි කියලා නේද? ඕ ඉතින් අම්මා මේ ආයි අම්මා. හෙලෝ අම්මේ. තාත්තට හොඳටම තරහ ගිහින්. අනේ අම්මේ මොකක් හරි කරන්නකෝ මේ එන ගමන් ඉන්නේ. මේ තාත්තට හොඳටම මල පැනලලු. දැන් මොකේද කියපන්කෝ යන්නේ? බය වෙන්න එපා බං. අපි මයිවේස් ඇප් එකේ වීල් එකක් දාගෙන යමු. හන්දියට යනවා ඇති කියලා ආවේ. සල්ලිකෝ. ඇයි උඹ දන්නේ නැද්ද? ජූලි 12ට කලින් රෙජිස්ටර් වෙන්න අයට ජූලි 12න් පස්සේ 50%ක් ඕෆ්. රයිඩ් කරන හැම පාරකටම මයි පොයින්ට්ස් එකතු වෙනවා. ඒකෙන් තව රිවෝඩ් හම්බෙනවා. අනික සේෆ්ටි එක පැත්තෙනුත් ලයිව් ට්‍රැකින් SOS ෆීචර් එක තියෙනවා. අනික රයිඩර්ස්ලාගේ පැත්තෙන් ගත්තත් ජූලි 12ට කලින් රෙජිස්ටර් වෙන අයට මාස 3ක් යනකම් 0 කමිෂන්. සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකකුත් නැහැ. යකෝ එච්චර වාසි තියනවා නෑ. ඇයි බං එද්දි ආවේ නැත්තේ? නෑ බං මං හිතුවේ නෑ මෙච්චර දුර ඇති කියලා. අම්මේ බං බාවද? කොදාත තරගින්ද?